අපි PTA ටෙස්ට් එක කරන්නේ මේ මීටර් එකෙන්. ඒ කියන්නේ මේක පෝටබල් මේ ඔඩියෝ මීටර් එකක්. මේක ස්ටෑන්ඩඩ් මීටර් එක. මේ ඔඩියෝ මීටර් එක. එතකොට අපි මේකේ කරන්නේ හෙඩ්ෆෝන් එක කනට දාලා හෙඩ්ෆෝන් එක හරහා අපි ලබා දෙනවා මෙතනින් ශබ්ද. එක ශබ්ද ලබා දෙනවා. දැන් මම මේකේ අපි ඒ කියන්නේ සංඛ්‍යාතය සහ තීව්‍රතාවය කියන දෙකම බලනවා. බලලා තමයි අපි මේකෙන් ලබා දෙන්නේ. තීව්‍රතාවය එක සංඛ්‍යාතයක තීව්‍රතාවය අඩු වැඩි කරලා බලනවා. එයාගේ નિયમિતම ප්‍රමාණය මොකක්ද කියන එක. මේකේ බලන්න මේ ශබ්දේ මේ මම වැඩිම දාලා තියෙන්නේ. මේකේ අපිට අඩු වැඩි කරලා බලන්න පුළුවන්. නේ? එයාට ඇහෙන ප්‍රමාණය, එයා දැන් ඇහෙනවා කියලා මට කියනවානේ. ඒ ඇහෙනවා කියන ප්‍රමාණය තමයි අපි මෙතනින් බලන්නේ. බලලා අපි මේ තියෙනවා අපේ ඔඩියෝග්‍රෑම් එක. මේකේ අපි මාක් කරගන්නවා. මේ මෙතනින් අපි බලනවා මෙයාගේ තීව්‍රතාවය සංඛ්‍යාතයට අදාළව තීව්‍රතාවය මොකක්ද කියලා. ඒක අපි අපේ ඔඩියෝග්‍රෑම් එකේ මාක් කරගන්නවා. මාක් කරගෙන අර chart එකට අනුව ඩෙසිබල් chart එකට අනුව අපි prescription එක ලියනවා මේකයි මෙයාගේ තියෙන ප්‍රශ්නේ කියලා. ලියලා අපි ලබා දීමක් කරනවා.